හෙල්ලෝ ෆ්‍රෙන්ස් ඉතිං ඔයාලත් එක්ක අද මම ප්ලේ කරන්න යන්නේ ස්ක්‍රයි හොස්පිටල් කියන ගේම් එක. ස්ක්‍රයි මොකක් හරි අර මගේ තියෙන සුපිරි වණ්ඩියයි පට්ට වණ්ඩිය අපි දැන් යන්න හදන්නේ ගමන. යන් ඉතින් පොට්ටක් ගාලා ඒ ඩෙඩ් බොඩි යන්නේද කුඩු වෙලා. ඒ මොකක්ද ඒ වුනේ? අයියෝ මගේ සුපිරි වණ්ඩිය අයියෝ අර කවුද අර කුළුමීමෙද්ද? හෙලෝ ආයි අපි සෙට් වුණා ඉතින් අර තඩි බඩ මිටි ගෙඩියම ආව හිර කරා කාමරේක මම මැරුවේ නේ පෙර පිනකට ඇඳ යට මොකුත් නැහැ. ඉතින් ඔය තඩියට මම පෙන්නනවාද කවුද කියලා මේ ගෙදරින් මම චැප්ටර් දෙකක් ගහලා මේ ගෙදරින් පයින්නවා. දැක්කනේ ටෙක්නොලොජි හරිය පළවෙනි කබඩ් එකේම නියලා තියෙනවා. ආයි පට්ටම টয়ලට් එකක් මට දීලා තියෙනවා. දිරලා නැහැ ලස්සනට. මේ මොකද්ද මේ? මේකෙන් ස්කුරුප්පුණිය ගලවලා යන්න පුළුවන්. බලන්න මේ ග්‍රැෆික් පට්ටම ලස්සනයි guys. ඉතින් තාත්විකයි එහෙනම පට ගාලා අපි ගලවගමු මේ ටික. ගැලවෙන්නෙත් නැහැ. ඉතින් ඔය බඩාට මම පෙන්නම් කරන්නම් කවුද මම කියලා. ඉතින් අපි මේකේ මේ යන ටයිම් එක දැන් තප්පර 30යි. මේ ටයිම් එක ඉවර වෙද්දී අපි මේ කාමරේ ඉන්න ඕන. නැත්නම් අපි හොයන් අරන් මරනවා. පට ගාලා අරගමු. අරගත්තා රිංගුවා. පට ගාලා ඉස්සරහට යන්න. ඔන්න කොයින් කියන මොකද්ද මල් පෙත්තක් වගේ එකක් තියෙනවා. ඒක නම් මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. දන්නේ නැහැ ඉන්නවනම් කමෙන්ට් කරන් යන්න. හෙලෝ කවුරුත් නැහැ. වැඩ්ඩෝ ඉන්නවනම් එන්න පොට්ටෝ කරන්න. මේක කපන්න පොරවක් වුණ පට්ට ගාලා රින්ගමු ටයිම් එක ඉවරයි. දැන් ওই බඩා එනවා. අපිට දැන් හරියටම බලා ගන්න පුළුවන් බඩා කවුද කියලා. මිටි අතින්ගත් බඩා. හලෝ එනවා බය නැහැඩෝ. පට්ට ගාලා දැන් ඉන්න ඕන මේක. කොමේ තාම නැත්තේ මට බය වෙලා ඔය හැංගිලා ඉන්නේ ඔය. මට බය වෙලා I'm the devil man. ඔයා මොකුත් දැක්කේ නැහැ. මම මොකුත් කරේ නැහැ. පාඩුවේ යන්න ඔයා. යන්න. මම මොකද කෑ ගහන්නේ? ඔයාට බය නැහැ අපි. ඔය දැක්කනේ මගේ සද්දයලය. අපි පට්ට ගාලා යමු දැන්. යනවා ඇති දැන්. පට්ට ගාලා දොර අරගමු. ෂේප් එකේ යන්. පට්ට ගාලා ගිහින් දොර අරගමු. ඒ දොර ලොක් guys. ඉතින් අපි අනිත් ටික පට්ට ගාලා චෙක් කරගමු. මෙන්න මේකෙත් ග්‍රැෆික් මාරයි කියන්නේ ඒකයි අපිට අතින්ම තල්ලු කරන්න පුළුවන්. අපි පට්ට ගාලා ගිහින් මේකත් චෙක් කරගමු ෂේප් එකේ යන්. ඔන්න අඩිපාරක් තියනවා ලේපැල්ලා. මේ බලන්න මේ තාත්වික බව යතුරම දාලා ගන්න පුළුවන් අපිට පට්ට ගාලා. ගත්තා පැන්නා. යට වෙනවනේ යතුර. ගත්තා කැපුණා. හරි. මං හිතන්නේ මේකෙන් ලොක් කරපු දොරක් අරින්න පුළුවන් අපිට. පට්ට ගාලා ගිහින් අරගමු. ඔන්න ඔය දොර. ඕකේ ඇතුලේ තියෙනවා පොර. ඔය තියෙන්නේ. කවුද මේ මල්ලා තියෙන ඌරෙද්ද? නැත්තම් අජීවී ජීවියෙක්ද? දැකලම නැහැ. කවුද බලන්නේ මේ? මට නම් අදාළ නැහැ. අපි පොර වරන් කැප්පෙමු. අර මස් කෑල්ල වගේ එක කපන්න ඕනයි පොර ඕන. අපි ඕක පට්ට ගාලා අරන් යමු. කපමු. පටාන් 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 ගාලා කැපුණා. ඈ? අර ඉන්නේ ආච්චි කෙනෙක් නේද? ආච්චිගේ මූණක් නේද? මැරිලවත් ඒක බදන් ඉන්නවද කොහෙද? ඔය ලැග් වෙන සීන් එකක් තියෙනවා පොඩ්ඩක් ගණන් ගන්න එපා. අපි පට්ට ගාලා යතුරුගන් කැපෙමු. යතුරුගන් කැපෙන තරම් ටයිම් එකක් නැහැ. පට්ට ගාලා රින්ගමු කාමරේට. දැන් අර බඩා එන්න ඕන තෙන්ට. බඩා බඩ ගෙඩියා. මිටිය ගත්ත බඩ ගෙඩිය. ඔය එන්නේ. back to the camera. ඈ? ඒ මොකද්ද guys? බලන්න මේ ග්‍රැෆික් නම් මාරම ලස්සනයි මේකේ. එනවඩෝ එළියට. මට වැඩ තියෙනවා කරගන්න. ඔයා එනකම් මට ඉන්න බෑ. යෝ ඔය එන්නේ. ඔයා මුකුත් දැක්කේ නෑ මට වාත දෙන්න. ඔයාට පුත් ඇහුන්නේ නෑ. ඔයාට බයත් නෑ මං. හරිද? මේ මේකත් එක සාමගි විසමක් ගහන් මං ඉන්නේ හැමදාම කියනවා වගේ. හරිද? ඔයාලා ඉන්න නිසා ගහන්නේ නැත්තම් පොළව දෙදරලා යන්නේ. ඔන්න යතුරුගම පට්ට ගාලා. ආච්චි යතුරු ගත්ත තරහා වෙන්න එපා. තරහා වෙන්න අපි යාළු වෙලා හිටියද ගායි. පට්ට ගාලා යමු අරක යනවා. ඔන්න ඔය දොරේ යතුරු. ඕකේ ඇතුලේ මොකද? අන්න පෙට්ටියක් තියෙන ලස්සන. අපි තාත්තා අරන් දුන්න පෙට්ටිය. ඔක මේක නමර ලියාගත්තට. පට්ට ගාලා කරකව ගමු ඕක. ඈ සද්දයක් දැම්ම නේද මේක? පට්ට ගාලා යන් ගායිස්. අංකේ බලන්න 276. 276 ඕක මතක තියාගන්න. පට්ට ගාලා යන් කාමරේට අරක ඉන්න ඕන. මේක හිමින් හිමින් යන්නේ අප්පිරියයි. පට්ට ගාලා කාමරේට රිංග ගමු.
එනවඩෝ අපෝ අප්පිරියයිනේ ඔය එන්නේ මිටියත් අතේ ගියා. ඔයා මුකුත් දැක්කේ නෑ කියන්න වගේ. පාඩුවේ වැඩක් කරන් යන්න. මල වාතයක් උනානේ මොනවද කියවන්නේ ඈ? පට්ට කාලේ යංගාට වැඩ තියෙනවා. ඒකගේ මූණ සිරියාව බල බල ඉන්න කියන්නේ. දැන් අපි ඔන්න ඕක මෙන්න මෙතන කරන්ට් එකට ගහගන්න. හැබැයි කරන්ට් එක කැඩිලා තියෙන්නේ. හරිද 276. පට්ට කාලේ යංගාස් ඔය කරන්ට් එක හදන්න ඕන. අපි ඒකට ටේප් පටියක් ඕන. අර මුලින්ම අපි මේ ටේප් අර පොරව ගත්ත කාමරේ තමයි ටේප් පටියක් තියෙන්න ඕන. මෙන්න මේ කාමරේ දොරත් වහලා ගිහින් මම පිස්සුනේ. ඔන්න ඔය කැරකැවෙන එක ඇතුලේ තමයි තියෙන්නේ ටේප් එක. හරියටම අපි දාලා ගන්න ඕන. අත කැපුණොත් ආයි මුලින් ඉඳන් ගන්නවා. ඔය දැක්කනේ ටෙක්නොලොජිය දැක්කනේ එකපාරින් ගන්නවා අපි. ඒකනේ I am the devil man කියන්නේ. හෙලෝ කවුරුත් ඉන්නවද? සෙරප්පුවෙන් ගහගන්න ඉන්න නැත්නම් පට්ට ගාලා ගිහින් වයර් එක හදාගමු. හරිද? දැන් ඉතින් අංකේ ගැහුවා පැන්න. අංකේ කිය 276. ගමු 2යි 7යි 6. එහෙනම් පළවෙනි චැප්ටර් එක ඉවරයි දෙවෙනි චැප්ටර් එකට ආවා. ඔන්න තියෙනවා පළවෙනියටම ෂොටියක්. දැන් ඉතින් ශකබුන් ශරබරාස්පර මිටිපටිය. එනවාඩෝ පිටිපට දැන් හැංගිලා ඉන්නේ දැක්කනේ. දැන් බයයි. ෂොටියට බයයි. හරි. අනේ ඉන්නේ. යකබුන් දැක්කනේ. ගායිස් බලා ගන්න සුරලෝව ගියා යා පොඩි වෙලාවකට. දැන් අපිට අතන තියෙන බෝනික්ක හදන්න දිනා. ওই බෝනික්කයි කකුල අනිවාර්යෙන් උඩ තමයි තියෙන්න ඕන. උඩ තමයි තියෙන්න ඕන පට්ටගාලා යන් උඩට. මේ පඩි බෙල් නගින එකත් හරිම පට්ට තාත්විකයි. හරි. ඔය තියෙන්නේ කකුල දැක්කනේ මගේ ටෙක්නොලොජිය. ඉතින් මේකේ ගොඩක් වෙලාවට ෂොටිය තියෙන්නේ අතනමයි මේ කකුල තියෙන්නේ මෙතනමයි. ඉතින් ගොඩාක් දුරට තියෙන්නේ එකම තැන්වල. පට්ටගාලා යන් අපි මේක සෙට් කරගන්න අර බෝනික්කට. පට්ටගාලා යන්. අයියෝ දැක්කනේ. සඳ බොඳ වෙලා ඉන්නේ. පට්ටගාලා සෙට් කරගමු. දැන් ඉතින් තව තවත් අපිට වැඩ තියෙනවා කරන්න. ඔන්න ඔය ෂොටිය ගන්න දැන් මගේ ටෙක්නොලොජියා වැඩ නම් මේක නැගිටින්න ඕන. නැගිට්ටොත් විශාල කරදරයක් වෙනවනේ. දැන් උදේ වෙලා නැගිටිනවා. ඕ උදේ වෙලා නැගිටිනවා. මේක නැගිටින්නේ නෑනේ. පට්ට වාතයක්නේ. දැන් නිදා ගන්න ඔයා. නිදා ගන්න ඔයා දැන් රෑ වෙලා. හරිනේ. නිදා ගන්න. පට්ටගාලා යන් ගායිස් අපිට වැඩ තියෙනවා. ඔන්න ඔය කබඩ් එක අරගත්තාම ඔන්න ඔතන තියෙනවා මිට්ටිය. හරිද? මිට්ටිය අරන් දැන් කුට්ටු වෙන්න දෙන්න තියෙන යකබුම්. හරි. ඕකේ ඇතුලේ තියෙන්න ඕන ගායිස් යතුරා. සෝරි අත යතුර තියෙන උතර නෙමෙයි පොඩ ඩාන් එනවා ඩූන් එනවා. ඕවා කවුද ගණන් ගන්නේ? පට්ටගාලා දැන් ඉතින් ඔළුව විතරයි ගන්න තියෙන්නේ. ඔළුව විතරයි ගන්න තියෙන්නේ. ඔළුව තියෙන්නේ ගායිස් මෙන්න මේ කාමරේ. අර කාමරේ ඇතුළට යන්න ඕන. ඒ කාමරේ ඇතුලේ යතුර තියෙන්නේ මෙන්න මේකගේ ඔළුවේ උඩ. හරිද? ඔළුවේ තමයි තියෙන්නේ. මේකටත් නිකන් ඉන්න බැරුව මේක මරලත් යතුව ගිරලා ඔළුවට දාගෙන. අර මේක එකෙක් මේ මහ බඩා ගිරලා වොෂ්රූම් එකට දාලා මේක ගිරලා ඔළුවට දාගෙන. හට්ට වදයන්නේ දැන් මේක නැගිටින්න ඕන. නැගිට්ටොත් මල වාතයක් වෙනවා. ඒක නිසා අපි මෙයාව කවර් කරන් ඉඳලා තියලා යන්න. නැගිටිනාඩෝ අප්පිරියයිනේ. මල සමයමක් වුණානේ මේක. නැගිට්ටද? එහෙනම් නිදා ගන්න ඔයා. ඔයාට බය නෑ අපි හරිද? පට්ට ගාලා ගිහින් අර දැන් මෙයාගේ ඔළුව කපන්න දිනවා. දැක්කනේ එක්ස්රේ එකක් අරන් තියෙන ડોක්ටර් I am the devil man මෙන්න ડોක්ටර් හරිද? දැන් ඉතින් කියත අරන් ගිහින් මේක කපන්න තියෙන්නේ ඔළුව. කියත තියෙන්න ඕන ගායිස්. ඔන්න ඔය කාමරේ යන්න අර ලාච්චු ඇතුලේ. හරිද? ඉන්න බලන්න පොඩි ටික දැක්කනේ. ටෙක්නොලොජිය. හරිද? ටෙක්නොලොජිය. පට්ට ගාලා ගිහින් ඔළුව කපාගමු අපි. මේක දැන් ඉතින් සංවේදීය බැලීමෙන් වලකින්න කියලා කියනවා. ඉතින් කපන්න තියෙන්නේ කැපුවා. දැන් ඉතින් ඔලු කට අයින් කරා. දැක්කනේ. ඔළුව දැකලා නැත්තම් බලාගන්න. යතුර ගත්තා. දැන් ඉතින් අන්න අර කාමරේ ඇතුළට ගියා. හරිද? යන්න කලින් අපිට පොඩි වැඩක් කරන්න තියෙනවා. මේ දොයියන් ඉන ලස්සන මිඩි බටාව ආයි නිදි කරන්න තියෙනවා. ඒ කියන්නේ නැගිට්ටවල නිදි කරන්න. දැක්ක? නැගිට්ටද? දැන් නිදා ගන්න. දැක්කනේ ශකබුම්. හරි. සඳ බොඳ වෙන්නම දැන් මේක ගුටි කෑ දැක්කනේ. මට ලොකු කම්පාගෙන ආවොත් දන්නවනේ මට වැඩ පෙන්නගෙන ආවොත් ආයි. දැක්කනේ වෙන වැඩේ. මොකද කියනනම් I am the devil man. හරිද? දැන් ඉතින් පට ගාලා ගියා කාමරේ ඇරියා. ගින්නෙන් ඔළුව ගත්තා.
පැන්නා. ගින්නෙන් ඔළුව ගත්ත කෙනෙක් ඔන්න දැන් තේරෙයි. ඔන්න ඕක ඇතුලෙන් යද්දි කොළ පාට එක ප්‍රෙස් කරන්න ඕනේ. එතකොට තමයි ගන්න පුළුවන් ගින්න නිවිලා. දැන් ඉතින් ගත්තා දැන් ඉතින් පැන්නා වගේ තමයි. අයියෝ අරන් යන්න එපා හලෝ. ගන්නේ මගේ බොලයි 100ද ගන්නෙ. මගේ 100ද ගන්නෙ. පට්ට කාලයක්. දැන් ඉතින් පැන්නා වගේ තමයි guys. හරිද? පැන්නා වගේ තමයි ඉතින් දැන්. ඔයා ලස්සනට හැදුවා. මට කෘතඥව සලකන්න. හරිද? එහෙනම් අපි දැන් පැන්නා වගේ තමයි දැන් ඉතින් guys. පායිමුද? පායිමුද? එහෙනම් පැන්නෝ. අම්මා කට් එකක් ප්ලේ වෙනව නේද? ඒ කවුද?